වම්මනේ පෙති බීලා. Hi කොහොමද? අද vlog එක ටික කාලයකට කලින් රෙකෝඩ් කරපු එකක්. ඉතින් හරියට vlog එකකට දාන්න තරම් වීඩියෝස් නැති නිසා vlog එක දානවද නැද්ද කියලා හිතුවා. හැබැයි ඉතින් මේක මගේ අක්කගේ ලස්සනම දවසක්නේ. ඒක නිසා මට හිතුණා තියෙන වීඩියෝස් ටික කොහොම හරි මැනේජ් කරලා vlog එකක් හදලා දානවා කියලා. මේ දෙපැත්තේ ඉන්නේ ග්‍රැජුවේට් වෙන්න ඉන්න ළමයි දෙන්න. ඉතින් එදා අපේ අක්කා විතරක් නෙවෙයි මගේ කසින් සිස්ටර්ත් ග්‍රැජුවේට් වුණා. දෙන්නේ කවුද දන්නේ දෙන්නේ වම්මනේ පෙති බීලා. ග්‍රැජුවේෂන් එකට කලින් දවසේ තමයි අපි කොළඹ ගියේ. ඊට පස්සේ අපි මාමලා ගෙදර ඉඳලා පහුවෙන්ද ග්‍රැජුවේෂන් එකට ගියා. ඉතින් මේ තියෙන්නේ ග්‍රැජුවේෂන් දවසේ උදේ. මේ සලෝන් එකෙන් මේ දෙන්නව ලස්සනට ඩ්‍රෙස් කරා. මේ ඉන්නේ මම. ඉතින් ඒ දෙන්නව ඩ්‍රෙස් කරලා ඉවරනකම් මට කරන්න වැඩක් නැත. හින්දා මම ওই වගේ වීඩියෝස් අරගෙන හිටියා. මේ තියෙන්නේ දෙන්නගේ ෆයිනල් ලුක් එක. දෙන්නව ලස්සනට ඩ්‍රෙස් කරලා තිබ්බා. ඊට පස්සේ අපි තුන් දෙනා කෙලින්ම BMI CH එකට ගියා. ගිහිල්ලා ටික වෙලාවකට පස්සේ අපේ පේරන්ට්ස්ලා ආවා. ඊට පස්සේ තිබුණේ අපිට ෆැමිලි ෆොටෝස්, අක්කලාගේ තනි ෆොටෝස් ඒ ටික ගහගන්න. ඊට පස්සේ යාළුවෝ මේ විදිහට ලස්සන පෙරහැරකින් අරන් ඇවිල්ලා සෙරමනි එක පටන් ගත්තා. ඉතින් මේ වෙලාවේ මම දෙන්නටම විශ් කරනවා දෙන්නගේම අධ්‍යාපන කටයුතු තවත් ඉස්සරහට සාර්ථක වෙලා හොඳ ගමනක් යන්න හම්බෙන්න කියලා. ඔන්න ඊට පස්සේ නම් තිබ්බේ ඒ දවසේ තිබ්බ අමාරුම වැඩේ ෆොටෝ ෂූට් එක කරන එක. ඒකට නම් මන් දන්නේ කොච්චර වෙලාවක් ගියාද කියලා. එදා ආපු ඒ මල්ලි ඒ වැඩේ සුපිරියටම කරා. මේ ෂවුට් අවුට් එකේ මල්ලිට ෆොටෝ ෂූට් එකෙන් පස්සේ අපි හැම කැන්ඩියෙන්ට පිටත් වුණා. ඉතින් අපි ලන්ච් එකට නවත්තවුවේ කැලේ කඩෙන්. එදා නම් කෑම ඇත්තටම සුපිරි. ඒක නිසා මම වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා. යාළගේ තිබුණේ ශ්‍රී ලංකන් බුෆේ එකක්. ඒ බුෆේ එකේ ලන්ච් ගත්තට පස්සේ නම් මම වීඩියෝ කරලා තිබුණ නැහැ. ඉතින් අපි හැම එදා රෑ ගෙදර ආවා. ඉතින් ඊළඟ vlog එකෙන් හම්බෙමු. එතකල් පරිස්සමින් ඉන්න. බයි බයි.